කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු සුවාසුරු දහසක් ධර්මස්කන්ධයෙන් විඳක් නමුත් ශ්‍රවණය කරන්න. විශේෂයෙන් අද අදි විසක් පුර පසළොස්වක පොහොය දවස අද ලංකාව තුළ අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි කැලෙන්ඩරය. එහෙමත් නැත්නම් සුද්දගේ කැලෙන්ඩරය. සුද්දගේ කැලෙන්ඩරේ සමහර මාසවල දින 31ක් තියෙනවා. සමහර මාසවල දින 30යි, සමහර මාසවල පෙබරවාරි වගේ 28යි. එතකොට අපි පොහොය ගණන් කරන්නේ සාමාන්‍යයෙන් හඳට අනුව. හඳ පුර පසළොස්වක පොහොය දවසේ ඉඳලා දවස් 15ක් යනකම් හඳ අවපක්ෂයට යනවා. අපි ඒකට කියනවා අවපක්ෂය. එහෙමත් නැත්නම් දවස් 15කට පස්සේ අමාවක පොහොය එනවා. එදාට හඳ සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. ඊළඟට දවස් 5ක් පුර පක්ෂයේදී හඳ එන්නේ ආයෙ මෝරනවා. දවස් 30කට පස්සේ තමයි ආයෙ ඊළඟ පොහොය එළඹෙන්නේ. එතකොට අපි භාවිතා කරන වර්තමාන කැලෙන්ඩරය තුල දින 31ක් සමහර මාසවල තියෙනවා. සමහර මාසවල දින 30යි. ගොඩාක් වෙලාවට විදේශිකයෝ නගන ප්‍රශ්නයක් තමයි යේසුස් වහන්සේ ඉපදුනේ දෙසැම්බර් 26. හැබැයි බුදුහාමුදුරන්ගේ උපන්දිනේ ඔයගොල්ලෝ සමහර දවස්වල 15 වෙනිදාට සමරනවා. සමහර අවුරුදු වල 14 ආදී වශයෙන් නිශ්චිත දිනයක් නැහැ. මොකද්ද මේ වෙනසට හේතුව කියලා? එතකොට ප්‍රධාන හේතුව තමයි අපි අදටත් බුදුහාමුදුර කියන්නේ පොහොය දිනයන් ගණන් කරන්නේ පැරණි ක්‍රමයට අනුවමයි. එතකොට මාස 30කට සැරයක් තමයි ඊළඟ පොහොය එන්නේ. එතකොට සමහර මාසවල තියෙනවා දිනයක් වැඩිපුර. එක දවසක් ඉතුරු වෙනවා. ඔහොම ඉතුරුලා ගිහිලා අවුරුදු 4කට සැරයක් එනවා. එක මාසයකදී පොහොයවල් දෙකක්. එතකොට සමහර මාසවල කියන අවුරුදු 4 සැරයක් පළවෙනිදා පොහොය ලැබපුවාම ඒ මාසයේ 31 වෙනිදා ඊළඟ පොහොය. එතකොට ලෝකයේ ගොඩාක් තැන්වල මුලින්ම නම් කරලා තිබුණේ අද තමයි වෙසක් පුර පසළොස්වක පොහොය දවස. ගොඩාක් කැලෙන්ඩර් අරන් බැලුවත් අපේ පිළිවෙලේ තියෙන කැලෙන්ඩර් වල අදයි හෙටයි තමයි වෙසක් පොහොය නම් කරලා තියෙන්නේ. ඉන්දියාව, කාම්බෝදියාව, නේපාලේ, ලාओसी දින මේ රටවල් වල අද තමයි බුදුහාමුදුරන්ගේ උපන්දිනේ සමරන්නේ. ඒ රටවල වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ ඇටි සමරන්නේ මේක. නේපාලයේ විශේෂයෙන් අදටත් භාවිතා කරන්නේ නේපාල කැලෙන්ඩරයමයි. එතකොට මේ කැලෙන්ඩරය අනුව දැන් නේපාලයේ යන්නේ 2060 ගණන්. මම ඉපදලා තියෙන 2005 මේ කැලෙන්ඩරය අනුව. එතකොට මේ රටවල් වල තාමත් පාවිච්චි කරන මේ කැලෙන්ඩරය. එතකොට මේ කැලෙන්ඩරයට අනුව මේ මාසෙට එන පොහොය වෙසක් පොහොය. හැබැයි ලංකාව, තායිලන්තේ, බුරුමේ වගේ රටවල් මේ